ආයිබෝන් ඔයාලා හැමෝටම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ අපි ශ්‍රී ලංකාවේ කෙනෙක් විදියට කොහොමද ස්ක්‍රීල් account එකක් නිවැරදිව ඒ වගේම verified විදියට හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට සියලු පියවර කතා කරලා තියෙනවා. ස්ක්‍රීල් account එකක් create කරගන්නකොට එන සියලු පියවරින් පියවර කතා කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් මේක හරියට අවබෝධ කරගෙන ඔයාලා ස්ක්‍රීල් account එකක් ප්‍රශ්නයක් නැතුව හරියට create කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. ශ්‍රී ලංකාවේ කෙනෙක් විදියට කොහොමද ස්ක්‍රීල් account එකක් අපි හදාගන්නේ කියලා. ඉතින් මම මෙතනදී ස්ක්‍රීල් account එක create කරගන්නේ PC එක භාවිතා කරලා. මොකද ඔයාලට මෙතනදී සම්පූර්ණ කරන්න තියෙන පියවරයන් ටික නිවැරදිව පේන්න අවශ්‍ය නිසා. ඔයාලා mobile phone එකෙන් account එක create කරගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මේ පියවරයන් ටිකම තමයි සම්පූර්ණ කරගන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට පහළ link එක දාලා තියෙනවා. ඒ link එක click කරලා ඔයාලට එන්න පුළුවන් මේ විදිහට ස්ක්‍රීල් website එකට. එහෙම නැත්නම් Google එකේ search කරලාත් එන්න පුළුවන්. Google එකේ search කරලා එනවා නම් නිවැරදි ස්ක්‍රීල් website එකද කියන එක හරියට පරීක්ෂා කරලා බලලා එන්න. මේ විදිහට ස්ක්‍රීල් website එකට ආවට පස්සේ දැන් අපි ඉන්නේ home page එකේ. අපි තාම account එකට login වෙලාවත් account එකක් create කරගෙනවත් නැහැ. දැන් අපිට පුළුවන් account එක create කරගන්න එක ආරම්භ කරන්න. මෙතෙන්දී ඔයාලට තියෙනවා register button එක තියෙනවා. ඒ වගේම sign up now button එක තියෙනවා. මේ button දෙකෙන් එකක් ඔයාලට තෝරගෙන click කරගන්න පුළුවන්. දැන් අපි register button එක click කරලා බලමු කොහොමද account එක create කරගන්නේ කියලා. පළවෙනි පියවරේදී සම්පූර්ණ කරන්න තියෙන්නේ මොනවද කියන එක අපි බලමු ඊළඟ පියවරේදී. ස්ක්‍රීල් account එකක් create කරගන්න අපිට මූලික වශයෙන් පියවර 7ක් සම්පූර්ණ කරන්න තියෙනවා. දැන් ඔන්න අපි ඇවිල්ලා තියෙනවා පළවෙනි පියවරට. මෙතනදී තියෙන්නේ account setup කියන පියවර. setup your screen account යටතේ තියෙනවා අපේ රට මොකක්ද කියන එක select කරලා ලබා දෙන්න තියෙනවා ශ්‍රී ලංකා කියලා. මේක auto වෙන අවස්ථාවක් තියෙනවා නැත්නම් ඔයාලට select කරලාත් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි එක විදිහට තියෙනවා ඔයගොල්ලන්ගේ currency එක මොකක්ද කියලා ඇවිල්ලා තියෙනවා. මෙතනදී default ඉන්නේ euro currency එක. ඒකම තිබුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට USD currency එක select කරලා ලබා දෙන්න පුළුවන් මේ විදිහට. එතනින් පස්සේ ඔයාලට පුළුවන් next button එක click කරගන්න දෙවෙනි පියවරට යන්න. අපි බලමු දෙවෙනි පියවරේදී මොකද්ද සම්පූර්ණ කරන්න තියෙන්නේ කියලා. දෙවැනි පියවරේදී අපිට සම්පූර්ණ කරන්න තියෙන්නේ login details. ඉතින් setup your login details යටතේ තියෙනවා ඔයගොල්ලන්ගේ email address එකක් සහ password එකක් ලබා දෙන්න. ඉතින් මේ දෙක ගොඩක් වැදගත් වෙනවා ඔයාලගේ ස්ක්‍රීල් account එක use කරනකොට අනිවාර්යයෙන්ම හැම අවස්ථාවකදීම අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔයාලගේ පුද්ගලිකව භාවිතා කරන ඒ වගේම හොඳට වැඩ කරන email address එක පරීක්ෂා කරලා බලලා මෙතනට ලබා දෙන්න. ඒ වගේම password එක මම ඔයාලට උදාහරණයක් දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ නම ඇතුළත් කරන්න පුළුවන් simple capital අකුරු use කරලා ඒ වගේම @ ලකුණු ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් symbol එකක් ඇතුළත් කරන්න පුළුවන්. මේගොල්ලෝ අනුමත කරන ඒක ඇතුළත් කරලා අංක ඇතුළත් කරලා ගොඩක් හොඳ strong password එකක් ඔයාලට මෙතනට create කරගන්න පුළුවන්. ඒ විදිහට email address එක සහ password එක ලබා දුන්නාම අපි දැන් දෙවෙනි පියවර සම්පූර්ණ කරගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් next button එක click කරගන්න. next button එක click කළාට පස්සේ තුන්වෙනි පියවර විදිහට එන්නේ ඔයාලා අතනදී ලබා දීපු email address එක verify කරගන්න තියෙන්නේ. මේ විදිහට ඔයාලට කියනවා ඔයාලගේ email එකට මෙයාලා verification code එකක් යවුවා. ඒක මෙතනට ලබා දෙන්න කියලා. ඔයාලට පුළුවන් මේ විදිහට email එක පරීක්ෂා කරන්න. එතකොට ඔයාලට ස්ක්‍රීල් එකෙන් ඔයාලට OTP code එකක් එවලා තියෙනවා. ඒ OTP code එක copy කරන් ගිහලා ඔයාලට පුළුවන් තුන්වෙනි පියවරේදී email verification යටතේ code එක ලබා දීලා ඒක verify කරගන්න තුන්වෙනි පියවර සම්පූර්ණ කරගන්න. තුන්වෙනි පියවරේදී අපි email එක verify කරගෙන ඒ වගේම password එකක් ලබා දුන්නාට පස්සේ අපි 120ක් අපේ ස්ක්‍රීල් account එක create කරගෙන තියෙන්නේ. හතරවෙනි පියවරට ආවට පස්සේ දැන් අපිට තියෙන්නේ ඒ හදාගත්ත account එකට අපේ පුද්ගලික තොරතුරු ටික ඇතුළත් කරන්න. හතරවෙනි පියවරේ තියෙනවා enter your personal details විදියට ඔයාලගේ පළවෙනි නම ලබා දෙන්න තියෙනවා. ඒ වගේම last name එක ලබා දෙන්න තියෙනවා. ඒ වගේම ඔයාලගේ උපන්දිනය රට මොකක්ද කියන එක ලබා දෙලා ඔයාලගේ occupation එක මොකක්ද කියන එක ලබා දෙන්න තියෙනවා. මෙතනදී ඔයාලා අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඕනේ නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න. මොකද මේ පියවරයන් හත සම්පූර්ණ කරලා අපි account එක create කරගත්තාට පස්සේ ඔයාලට තියෙනවා KYC verification එක කරලා මේ ස්ක්‍රීල් account එක verify කරගන්න ඔයාලගේ document එකක් ඉදිරිපත් කරලා. ඒ ඉදිරිපත් කරන document එකේ තියෙන විස්තර වලට මෙතනදී ඇතුළත් කරන තොරතුරු අනිවාර්යයෙන්ම ගැලපෙන්න ඕනේ. ඒ නිසා ඒ document එකක තියෙන විදිහට නිවැරදි තොරතුරු මෙතනට හරියටම පරීක්ෂා කරලා බලලා enter කරගන්න. ඒ වගේම මම ඔයාලට පළවෙනි නම සහ දෙවෙනි නම අඳුරගන්නේ කොහොමද කියන එක උදාහරණයක් දක්වලා තියෙනවා. නොතේරෙන කෙනෙකුට ඒ විදිහට ගලපලා මේ අදාළ section දෙකට ඔයාලගේ නම ලබා දෙන්න පුළුවන්. නම් විස්තර සම්පූර්ණ කළාට පස්සේ ඊළඟට තියෙන උපන්දිනය ලබා දෙන්න. උපන්දිනය මේ අදාළ format එකෙන් මේ යටින් දාලා තියෙන format එකෙන් ඔයාලට සම්පූර්ණ කරගන්න පුළුවන්. එතනින් පස්සේ තියෙන්නේ ඔයාලට මොකක්ද ඔයාලගේ රට කියලා අහලා තියෙනවා. ඔයාලගේ nationality එක මොකක්ද කියලා අහලා තියෙනවා. මෙතනට ශ්‍රී ලංකාව ලබා දෙන්න පුළුවන්. ඔයාලගේ ජාතිකත්වය ඔයාලගේ nationality එක ශ්‍රී ලංකාවේ තියලා select කළාම ඊළඟ එක විදිහට තියෙනවා ඔයාලගේ occupation එක මොකක්ද කියලා select කරලා ලබා දෙන්න.
මේක ඔයාලට ගැලපෙන විදිහට සිලෙක්ට් කරලා ලබා දෙන්න පුළුවන් ඔයාලගේ ඔකියුපේෂන් එක. මම මෙතනදී ෆ්‍රීලාන්සර් self employed කියන එක ලබා දෙනවා මගේ ඔකියුපේෂන් එක විදිහට. ඒක ලබා දුන්නාට පස්සේ මේ තොරතුරු ටික අපි සම්පූර්ණ කරගෙන තියෙන්නේ. මම මෙතනදී ඊළඟ පියවරට යන්න කලින් නැවතත් මතක් කරනවා මේ තොරතුරු ටික සම්පූර්ණ කරගන්නකොට අනිවාර්යයෙන්ම ડોකියුමන්ට් එකේ තියෙන විදිහට වෙරිෆිකේෂන් ડોකියුමන්ට් එකේ තියෙන විදිහට නිවැරදි තොරතුරු සම්පූර්ණ කරගන්න කියන එක මම ඔයාලට මතක් කරනවා. ඒ විදිහට අපිට පුළුවන් හතරවෙනි පියවර සම්පූර්ණ කරගන්න අපේ පුද්ගලික තොරතුරු ටික ඇතුළත් කරගන්න. දැන් මම යනවා පස්වෙනි පියවරට. හරි පස්වෙනි පියවරේදී අපිට සම්පූර්ණ කරන්න තියෙන්නේ අපේ ඇඩ්‍රස් තොරතුරු. ඉන්ටර්වියු ඇඩ්‍රස් ඩීටේල්ස් යටතේ අපේ රට විදිහට ශ්‍රී ලංකා කෙලින්ම සිලෙක්ට් වෙලා ඇවිල්ලා තියෙනවා. ඒක වෙනස් කරන්න බෑ. මොකද අපි කලින් පියවරයන් වලදී ශ්‍රී ලංකා ඒ විදිහට ලබා දුන්නු නිසා. එතනින් පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක ලබා දෙන්න තියෙනවා. ඇඩ්‍රස් එක පරීක්ෂා කරලා බලලා ඔයාලගේ වෙරිෆිකේෂන් ડોකියුමන්ට් එකේ තියෙන විදිහට නිවැරදිව මෙතනට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟට තියෙනවා ඔයාලගේ පෝස්ටල් කෝඩ් එක මොකක්ද කියලා අහලා තියෙනවා. ඒකත් ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඒක හොයාගන්න දන්නේ නැත්නම් අපි හිතමු ඔයාගේ නගරේ අනුරාධපුර කියලා. ඔයාලට පුළුවන් Google එකේ සර්ච් කරන්න අනුරාධපුර පෝස්ටල් කෝඩ් කියලා එහෙම නැත්නම් zip code කියලා. එතකොට ඔයාලට Google එකෙන් ඒක හොයා ගන්න පුළුවන්. ඒකත් මෙතනට ගෙනහලා ලබා දෙන්න තියෙන්නේ. පෝස්ටල් කෝඩ් එක ලබා දීලා ඔයාලගේ සිටි එක ලබා දීලා මේ විදිහට පුළුවන් ඔයාලගේ ඇඩ්‍රස් තොරතුරු ටික ඔයාලගේ Skrill account එකට setup කරගන්න. දැන් අපිට පුළුවන් next button එක click කරලා ඊළඟ පියවරට යන්න. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අවසාන පියවරයන් දෙකට. මේ පියවරයන් දෙකේදී 6 7 කියන පියවරයන් දෙකේ තියෙන්නේ අපිට ෆෝන් නම්බර් එක ඇඩ් කරලා ඒක verify කරගන්න තියෙන්නේ. 6 වෙනි පියවරේදී දැන් අපිට තියෙන්නේ ෆෝන් නම්බර් එක ඇඩ් කරගන්න country code එක ධන 94 විදිහට ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකාවේ country code එක. එතනින් පස්සේ තියෙනවා ඔයාලගේ mobile number එක ලබා දෙන්න. ඉතින් බිඳුව නැතුව ඔයාලගේ mobile number එක මෙතනට enter කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කියන්න ඕනි ෆෝන් නම්බර් එකක් යූස් කරනකොට වෙරිෆයි කරගන්න ඔයාලට පුළුවන් Dialog හෝ SLT Mobitel කියන නෙට්වර්ක් දෙකෙන් එකක් තෝරගන්න. ඒ නෙට්වර්ක් දෙක තමයි සාමාන්‍යයෙන් සපෝට් කරන OTP කෝඩ් එක ගෙන්න ගන්න ඕනෑම අවස්ථාවක අනිත් නෙට්වර්ක් සාමාන්‍යයෙන් සපෝට් කරන අඩුයි. ඒ වගේම Dialog හෝ SLT Mobitel යූස් කළත් ඔයාලට සාමාන්‍යයෙන් SLT Mobitel යූස් කරනවා නම් හොඳයි. ඔයාලට OTP කෝඩ් එක ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන්. මගේ අත්දැකීම අනුව මම කියන්නේ. ඉතින් ඔයාලගේ SLT Mobitel නම්බර් එකක් නැත්නම් ගෙදර සමාජිකයෝ එකක් යූස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ඔයාලට මේ ෆෝන් නම්බර් එක ලබා දීලා පුළුවන් next button එක click කරගන්න. එතනින් පස්සේ 7 වෙනි පියවරේදී ඔයාලගේ mobile number එකට මෙයාලා කෝඩ් එකක් එවුවා කියලා කියනවා. ඒ කෝඩ් එක ඒ OTP password එක මෙතනට ලබා දෙන්න කියනවා. OTP කෝඩ් එක ලබා දෙන්න කියනවා. password එක නෙමෙයි OTP කෝඩ් එක. ඔයාලට ඒක ලබා දීලා 7 වෙනි පියවරේදී මේ විදිහට ෆෝන් නම්බර් එකත් verify කරගන්න පුළුවන්. ඉතින් මේ පියවරයන් 7 සම්පූර්ණ කළාට පස්සේ අපි Skrill account එක මූලික වශයෙන් ක්‍රියේට් කරගෙන තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ මේ ඇතුළත් කරපු ඩීටේල්ස් ටික අපිට අපේ වෙරිෆිකේෂන් ડોකියුමන්ට් එකක් ඉදිරිපත් කරලා වෙරිෆයි කරගන්න තියෙන්නේ. අපි බලමු account එකට ගිහිල්ලා කොහොමද අපි අපේ account එක වෙරිෆයි කරගන්නේ කියලා. account එක ක්‍රියේට් කරගන්න මූලික පියවරයන් 7 සම්පූර්ණ කරගෙන ඔයාලා මුලින්ම account එකට එනකොට දැන් ඔයාලට කියනවා account එකට pin code එකක් හදාගන්න කියලා අංක 6ක pin code එකක් හදාගන්න කියලා account එකේ ආරක්ෂාවට. ඔයාලට මේක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යයෙන්ම offline area එක ලියා තියාගන්න. මේක පස්සේ වෙනස් කරගන්න පුළුවන්. ඒ වුණත් අනිවාර්යයෙන්ම offline area එක මේ pin code එක විතරක් නෙමෙයි ඔයාලගේ email address එක password එක කියන අදාළ තොරතුරු ලියා තියාගන්න offline area එක. මේ විදිහට ඔයාලට පුළුවන් අංක 6ක pin code එකක් ක්‍රියේට් කරගන්න. එතනින් පස්සේ පුළුවන් ඔයාලගේ account එකේ dashboard එකට යන්න. dashboard එකට ආවට පස්සේ දැන් අපි බලමු කොහොමද මේක verify කරගන්න තියෙන්නේ කියලා. ඔයාලට පුළුවන් profile icon එක click කරගන්න. profile icon එක click කරගෙන go to profile details වලට යන්න පුළුවන්. මෙතනට ආවට පස්සේ දැන් තියෙනවා verification and features විදියට අපිට account එක verify කරගන්න verify button එක දැන් available වෙලා තියෙනවා. ඔයාලට තියෙන verify button එක click කරගන්න. ඔන්න දැන් තියෙනවා අපිට මුලින්ම කියලා තියෙනවා ඩිපොසිට් එක කරන්න අවශ්‍යයි කියනවා account එක verify කරගන්න. ඉස්සර නම් මෙහෙම තිබුණේ නැහැ. ඉස්සර කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 2-3කට විතර කලින් අපිට verify කරගන්න අනිවාර්යයෙන්ම ඩිපොසිට් එක කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අපිට KYC verification එක කරන්නත් මෙයාලා අවස්ථාව ලබා දීලා තිබුණා account එක create කරගත්ත ගමන්. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව මෙයාලා කියනවා පොඩි හෝ ඩිපොසිට් එක කරන්න කියනවා account එක verify කරගන්න නම්. ඩිපොසිට් එක කරගන්න විදිය ගැන කතා කළොත් ඔයාලට මෙතනදී ලංකාවේ බැංක් කාඩ් වලින් මේ අදාළ ගණන්දීමක් කරගන්න ඔයාලා බලාපොරොත්තු වෙනවා නම් ඒක සාර්ථක වෙන ප්‍රමාණය ගොඩක් දුරට අඩුයි. ඔයාලට try එකක් දීලා බලන්න පුළුවන්. සම්පත් බැංකේ වගේ HNB කමර්ෂල් වගේ බැංක් account එකක් තියෙනවා නම් ඒ හරහා කාඩ් එකක් තියෙනවා නම් ඔයාලට මේක කරන්න try එකක් දීලා බලන්න පුළුවන් සාර්ථක වෙනවද නැද්ද කියන එක. එහෙම වුණොත් ඔයාලට ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට මෙතනදී 100%ක්ම සාර්ථක ක්‍රමවේදයක් විදියට තියෙන්නේ. ඔයාලා මොකක් හරි වැඩ කරන වෙබ්සයිට් එකක් තියෙනවා නම් එහෙම නැත්නම්
මොකද platform එකක් තියෙනවා නම් ඒ අදාළ තැනින් ඔයාලා withdraw කරගන්න මුදලක් ඔයාලට පුළුවන් ඔයාලගේ මේ හදාගත්ත Skrill account එකට ලබා ගන්න. ඉතින් එතකොට ඒක හරියටම verify කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මොකද වගේ යාළුවෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ලබා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් Skrill to Skrill කියන option එක use කරලා ඔයාලට පුළුවන් පොඩි මුදලක් ඔයාලගේ මේ හදාගත්ත Skrill account එකට අරගෙන ඔයාලගේ account එක verify කරගන්න. දැන් මම මෙතන මේ හදාගත්ත account එක verify කරගන්න හදන්නේ මගේ තවත් තියෙන Skrill account එකකින් මේ account එකට පොඩි මුදලක් මම transfer කරගන්නවා Skrill to Skrill කියන option එකකින්. අපි බලමු කොහොමද මේ දේ කරන්න කියලා. හරි, දැන් මම ඇවිල්ලා තියෙන්නේ Skrill application එකට. Skrill application එකට ආවම ඔයාලට පුළුවන් transfer කියන option එක තෝරාගත්තට පස්සේ දෙවෙනියට බලා ගන්න පුළුවන් තියෙනවා Skrill to Skrill කියන option එක. මම දැන් මේක සිලෙක්ට් කරගන්නවා. මේක සිලෙක්ට් කරගත්තට පස්සේ දැන් අපිට කියනවා අපි මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න බලාපොරොත්තු වෙන ඒ අදාළ Skrill ගිණුම හදලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එක ලබා දෙන්න කියලා. ඉතින් මම දැන් හදාගත්ත account එකේ අපි කලින් හදපු account එකේ ඒ ඊමේල් ඇඩ්‍රස් එක මම මෙතනට ලබා දෙනවා. මේක ලබා දීලා මම කන්ටිනියු කරගන්නවා. කන්ටිනියු කළාට පස්සේ දැන් ඔයාලට තියෙනවා කොච්චර මුදලක් ට්‍රාන්ස්ෆර් කරනවද කියන එක අපිට ලබා දෙන්න තියෙනවා. ඉතින් මම මෙතෙන්දි තියෙන අඩුම මුදල විදියට තියෙන $1.17 කියන මුදල මම මෙතනට එන්ටර් කරගන්නවා. ඒ විදියට අදාළ මුදල එන්ටර් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ෆී එකක් ආය වෙනවද කියලාත් යටින් පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් මේ විදියට කරලා අපිට පුළුවන් මේ අදාළ ට්‍රාන්ස්ෆර් එක මේ ගනුදෙනුව කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අදාළ මුදල සෙන්ට් වුණා ඒ Skrill ගිණුමට. මේක ක්ෂණිකව යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි වෙලාවක් යනකොට ඒ අදාළ Skrill ගිණුමට මේ මුදල ඔයාලට ක්‍රෙඩිට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. අපි බලමු අපි හදාගත්ත අර කලින් හදාගත්ත account එකට ගිහිල්ලා මේ මුදල දැන් ඇවිල්ලා තියෙනවද කියන එක අපේ ගිණුම deposit option එකේදී verify වෙලා තියෙනවද කියන එක අපි ඊළඟ පියවරේදී බලමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර විදියට කරපු ගනුදෙනුව $1.17ක මුදල මේ විදියට අපි කලින් හදාගත්ත Skrill ගිණුමට දැන් credit වෙලා තියෙනවා. balance එකේ $1.17ක මුදලක් අපිට පෙන්වන්න කරලා තියෙනවා. මේ විදියට කළාට පස්සේ ඔයාලා පොඩි මුදලක් ඔයාලගේ Skrill ගිණුමට ලබා ගත්තට පස්සේ ඔයාලගේ account එක verify කරගන්න පුළුවන් deposit කියන පියවරේදී. ඊළඟ පියවර විදියට දැන් තියෙන්නේ අපිට අපේ ගිණුමේ KYC verification එක සම්පූර්ණ කරලා අපේ account එක නිවැරදිවම 100%ක්ම සම්පූර්ණ විදියට verify කරගන්න. ඔයාලට මේක කරන්න නම් අපි කලින් ගියා වගේම profile icon එක click කරලා යන්න පුළුවන් verification features වලට යන්න පුළුවන් profile settings වලට ගිහිල්ලා මෙතනට ගියාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න තියෙනවා verify your account කියලා පෙන්වන්න කරලා තියෙනවා. අපේ account එක දැන් verify කරගන්න පුළුවන් KYC verification එක කරන්න මේගොල්ලෝ දැන් අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. මෙතනදී මෙයාලා කියලා තියෙනවා අපිට ක්‍රම දෙකක් තියෙනවා මේක කරන්න කියලා. පහසුම සහ වේගවත්ම ක්‍රමවේදය විදිහට කියලා තියෙන්නේ Skrill mobile app එක භාවිතා කරන්න කියනවා. ඔයාලට පුළුවන් මේක Play Store එකෙන් download කරගෙන ඔයාලා හදාගත්ත account එකට දැන් login වෙන්න පුළුවන් mobile application එක භාවිතා කරලා. ඉතින් මේ ක්‍රමවේදය තමයි මමත් ඔයාලට recommend කරන්නේ. PC එකක් භාවිතා කරලා හැදුවත් ඔයාලට webcam එකෙන් මේක කරගන්න පුළුවන්. නමුත් ඊට වඩා ලේසියෙන්ම කරන්න පුළුවන්කම තියෙනවා mobile app එක භාවිතා කරලා. ඒකෙදි KYC verification එක ගොඩක් smart විදියට වේගවත් විදියට කරගන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු කොහොමද mobile app එක භාවිතා කරලා KYC verification එක අපි කරගන්න කියලා. හරි, දැන් මම මේ විදිහට Skrill mobile application එකට login වෙලා ඉන්නේ. මම අර කලින් හදාගත්ත account එකේ email address එක සහ password එක ලබා දීලා login වෙලා ඉන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා හදාගත්ත account එකට app එක භාවිතා කරලා login වෙන්න මේ විදිහට. app එකට login වුණාට පස්සේ website එකේ වගේම තමයි ඔයාලට balance එක පෙන්වන්න කරලා තියෙනවා උඩින්ම. ඒ වගේම එතනදී උඩින් පෙන්වන්න කරලා තියෙනවා ඔයාලගේ profile icon එක. ඔයාලා අන්න එතන click කරගන්න ඕනේ. profile icon එක click කළාට පස්සේ අපි මේ විදිහට එකක් එනවා profile එකට අදාළව details පෙන්වන්න කරන තැනට. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම පෙන්වන්න කරලා තියෙනවා verification and features කියන option එක අපිට ලබා දීලා තියෙනවා. අපි මෙතනට තමයි යන්න ඕනේ අපේ account එකේ KYC verification එක සම්පූර්ණ කරගන්න. අපි මෙතන click කළාට පස්සේ දැන් අපිට පෙන්වන්න කරලා තියෙනවා අපේ account එකේ තියෙන features verify වෙලාද තියෙන්නේ නැද්ද කියන එක පෙන්වන්න කරලා තියෙනවා. එයාගේ මාලට යටින් බලා ගන්න පුළුවන් withdrawals කියන තැන withdrawal කරන්න තාම අපිට අවස්ථාව ලබා දීලා නැහැ. මොකද තාම අපි verify එක KYC verification එක සම්පූර්ණ කරලා නැති නිසා. ඒක සම්පූර්ණ කරලා verify වුණාට පස්සේ තමයි ඔයාලට withdraw කරගන්න අවස්ථාව මෙයාලා ලබා දෙන්නේ. ඉතින් අපි verify කරගන්න නම් ඔයාලට උඩින්ම පේනවා දැන් verify button එක available වෙලා තියෙනවා. ඒක අපිට click කරගන්න තියෙන්නේ. මේ විදිහට verify button එක click කළාට පස්සේ අපිට තියෙනවා මේ විදිහට verify your identity කියලා තියෙනවා. verify now button එක click කරගන්න තියෙන්නේ. අපිට පුළුවන් මේක click කරගන්න. මෙතන click කළාට පස්සේ තියෙනවා ඒගොල්ලෝ අපේ privacy එකට value එකක් දෙනවා කියලා තියෙනවා. මේ තොරතුරු ඒගොල්ලෝ ආරක්ෂිතව තබා ගන්නවා කියන එක පෙන්වන්න කරලා තියෙනවා. අපිට පුළුවන් ඒකට agree එක ලබා දෙන්න. agree එක ලබා දුන්නාට පස්සේ මේ විදිහට loading එකකින් පස්සේ ඔයාලට මේ විදිහට verify කරන්න තියෙන උපදෙස් ටික පෙන්වන්න කරලා තියෙනවා. මෙතනදී අපිට start button එක click කරගන්න තියෙනවා.
ස්ටාර්ට් බටන් එක ක්ලික් කරගෙන අපි ඉස්සරහට ආවම දැන් තියෙනවා ID වෙරිෆිකේෂන් විදිහට ඇවිල්ලා තියෙනවා. මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ අදාළ ඩොකියුමන්ට් එක මොකක්ද කියලා තෝරන්න තියෙන්නේ. අදාළ රට සිලෙක්ට් කරලා ඉතින් අපේ මේ වීඩියෝ එක බලන ගොඩක් අය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ කෙනෙක් තමයි යාගේ ඩොකියුමන්ට් එක ඉෂුව කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවෙන්. ඔයාලට අදාළ විදිහට ඒක සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයා පිට රටක ජීවත් වෙන කෙනෙක් නම්. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකාව තෝරලා තියෙනවා. ඒ වගේම select document type විදිහට අපිට passport එක තියෙනවා. ඒ වගේම driver license එක තියෙනවා. ඒ වගේම ID card එක තියෙනවා. ඔයාලට මේ අදාළ document තුනෙන් එකක් භාවිතා කරන්න පුළුවන්. මොකද ලංකාවේ මේ වෙනකොට මේ document තුනම ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දීලා තියෙන නිසා. මම මෙතනදී භාවිතා කරන්න දැන් identity card කියන option එක. මේ විදිහට ID card කියන එක මම select කරගන්නවා. මේක සිලෙක්ට් කළාට පස්සේ දැන් ඔයාලට තියෙනවා මේ විදිහට වෙරිෆිකේෂන් එක ස්ටාර්ට් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ડોකියුමන්ට් එකේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එකක් අපිට ලබා දෙන්න තියෙන්නේ. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඊළඟ ස්ටෙප් එක අපිට එන්නේ කොහොමද කියන එක අපි පීවරෙන් පීවර කතා කරමු. ඔයාලගේ ID card verification එකෙන් පස්සේ ඊළඟට එන්නේ ඔයාලට මේ විදිහට face verification එක සම්පූර්ණ කරගන්න තැනට. face verification එක සම්පූර්ණ කරනකොට ඔයාලා cap එකක් වගේ දාලා තියෙන්න බෑ. ඒ වගේම sunglass වගේ දාන්නේ නැතුව ඔයාලට පුළුවන් මුහුණ පැහැදිලිව පෙනෙන විදිහට හොඳ ආලෝකයක් තියෙන වෙලාවක මේකට මුහුණ දෙන්න. ඉතින් ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කළොත් පැහැදිලි බෑග්ග්‍රවුන්ඩ් එකකට යන්න විවිධ බෑග්ග්‍රවුන්ඩ් එකකට යන්න එපා. ඒ කියන්නේ සුදු පාට බිත්තියක් වෙන්න පුළුවන්. ඒ විදිහට පැහැදිලිව තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ face verification එකට මේ විදිහට මුහුණ දෙන්න. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් start button එක click කරගන්න. start button එක click කළාට පස්සේ ඔයාලගේ selfie cam එක open වෙනවා මේ විදිහට. ඒක ඕපන් වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ මුහුණ මේ අදාළ ෆ්‍රේම් එකට ඇන්ගල් වෙන විදිහට නිවැරදිව ඇන්ගල් වෙන විදිහට ඔයාලට ඒක හරියටම සකස් කරගන්න තියෙනවා ඔයාලගේ කැමරාව. ඉතින් මේ විදිහට මුහුණ නිවැරදිව කැප්චර් වෙන විදිහට ඇන්ගල් කරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ ෆොටෝ එක ඔයාලගේ මුහුණේ ෆොටෝ එක ෆේස් වෙරිෆිකේෂන් එක සම්පූර්ණ කරගන්න මේ අදාළ ෆොටෝ එක ලබා දෙන්න. ඒක ලබා දුන්නට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ID වෙරිෆිකේෂන් එක වගේම ෆේස් වෙරිෆිකේෂන් එකත් සම්පූර්ණ කරගන්න. අවසාන වශයෙන් මේ වීඩියෝ එකේදී අපි කතා කළේ කොහොමද Skrill account එකක් නිවැරදිව verified විදියට හදාගන්න කියලා. මම හිතනවා ඔයාලට මේක නිවැරදිව අවබෝධ වුණා කියලා. සියලු පියවර මම ඇතුළත් කළා. ඔයාලගේ ඩිපොසිට් එකක් කරගන්න අදාළ පියවරන් ටික කරගන්නේ කොහොමද? ලංකාවේ කෙනෙක් විදියට ඒ වගේම ID verification එක කරගන්නේ කොහොමද? ඒ වගේම මුලින්ම තිබුණු ඒ අදාළ පියවරයන් 7 සම්පූර්ණ කරලා මූලික වශයෙන් account එකක් create කරගන්නේ කොහොමද කියලා අපි කතා කළා. ඉතින් නොතේරෙන තැනක් තියෙනවා නම් අපහැදිලි තැනක් තියෙනවා නම් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා account එක create කරගන්න ඔයාලට පුළුවන් මාව contact කරගන්න. පහලින් WhatsApp number එක දාලා තියෙනවා. message එකක් දාන්න මම ඔයාලට අනිවාර්යයෙන්ම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලගේ Skrill account එක verify කරගන්න යද්දී සාමාන්‍යයෙන් ඔයාලට ඩොලර්ස් ලබා ගන්න විදියක් නැතිනම් ඩිපොසිට් එකක් කරගන්න විදියක් නැතිනම් ඔයාලට පුළුවන් වුණ message එකක් දාන්න මම සුළු මුදලක් ඔයාලගේ account එකට transfer කරලා ඔයාලගේ account එක verify කරගන්න උදව්වක් ලබා දෙන්නම්. ඉතින් thank you වීඩියෝ එක බැලුවට ඔයාලට channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තවත් කෙනෙකුට දැනගන්න මේ දේවල්ට උනන්දු කෙනෙකුට දැනගන්න වීඩියෝ එක share කරන්න කියලාත් මතක් කරනවා. ගිහින් එන්න අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.